මේ එක සිදුවීමක් මත පදනම් වෙලා මම කියන්නේ මේකේ විද්‍යාත්මක සාකච්ඡාවට අපි විවෘතයි දැන් මේ අවුරුද්දක් ගත්ත කාලය ඇතුලේ ඔය ඇගීම් සම්බන්ධව විශ්වවිද්‍යාලාචාර්යවරු මතු කරන කාරණයක් තියෙනවා. මොකද මේ ඇගීම් ක්‍රමවේදය ඇතුලේ අර ෆෝමටිව් and සමේටිව් කියන ක්‍රමවේදය. ඒ කියන්නේ මේ අර ඇගීම් වලින් ලකුණු දෙන එකයි අවාර අවසන් විභාගයෙන් ලකුණු දෙන එකයි අනුපාතය 70යි 30යි තියෙන එක ගැන ඒක එහෙම වෙන්න ඕනද කියලා සාකච්ඡාවක් තියෙනවා. ඉතින් ඒක හරි. ඒ සාකච්ඡාවට විවෘතයි. ඒතර මේ අවුරුද්ද අපිට කල් තියෙන මේ අවශ්‍ය නම් ඒ විශේෂ සංඥාන් එක තවදුරටත් මේක යන්න. තවදුරටත් වෙනස් කිරීම කරන්න. ඒකට විවෘතයි. හැබැයි දැන් ගත්තේ මොකද්ද? මෙන්න මේ වගේ විවේචන නෙමෙයි. පුරවැසි අධ්‍යාපනයේ පොතේ ළමයි දේ දුන්නක් දිහා බලාගෙන ඉන්න කරගෙන මේ සමලිංගිකත්වයේ ප්‍රවර්ධනය මට තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ අතරදී අපි පොඩි කාලේ අපේ පොත්වල දේ දුරු තිබ්බේ නැද්ද? එතකොට මම කියන්නේ මෙන්න මේක තමයි ප්‍රශ්නේ. මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කියන විශාල මාතෘකාව නැත්නම් මේ රටේ දැවෙන අවශ්‍යතාවයක් කියන එක අරගෙන මෙතුමලාම ගොඩනගපු තියරියක් මෙතුමලාම අගමැතිතුමියට ගහපු මඩක් කාලයක් තිස්සේ ඒ සියල්ල එකට ගොනු කරලා මෙතුමලා වේගෙන් කතාවක් හදලා අගමැතිනි ඉල්ලාස් වෙන්න ඕන විශ්වාස භංගයක් ගේනවා කියන තැනට නම් කරා. දැන් අද පාර්ලිමේන්තුවේ අත්දැකීම මොකද්ද? විශ්වාස භංග ගැන දැන් අපි තමයි කතා කරන්නේ. දැන් අපිට තමයි කියන්නේ විශ්වාස භංග ගමු එහෙනම් කියලා. ඒක තමන්ම හදලා තමන්ම කරලා මේක පත් වුණාට පස්සේ දැන් ආයේ සුපුරුදු පරිදි ආපස්සට ගන්නවා පැනලා දුවනවා වකීමක් නැති මිනිස්සු වගේ හැසිරෙනවා. එතකොට මේ මෙන්න මෙතෙන්ට මේ අධ්‍යාපනයේ සාකච්ඡාව මෙතෙන්ට ගන්න එපා කියන එක අපි කරන්නේ. ඒ කියන්නේ ඒක වැඩි ඕනේ මෙතුමලා අර සමාජ මාධ්‍යවල විශාල මුදලක් වැය කරලා කරන කැම්පේන් එකට මෙතුමලම අහු වෙනවා. සංජීව දිරිමාන මහත්තයා මේක එක පෙළට කියාගෙන ඉවිල්ලා අන්තිමට මොකද්ද පවුල පිළිබඳ උගන්වද්දි මොකක්ද එකක් උගන්වනවා කියලා මාත්‍රේ පිටුව දැක්කා. ඒක ලංකාවේ පොත නෙවෙයි ඕස්ට්‍රේලියාවේ පොත. මම ඒකට අභියෝග කරන්න පුළුවන් ඊළඟ වටේ කීපේ ඔප්පු කරලා පෙන්නන්න මේ පවුල සම්බන්ධයෙන් මොකද්ද එහෙම ප්‍රවර්ධනය වෙන මේ අපේ තියෙන සාම්ප්‍රදායික අදහස් වලට වෙනත් තියෙන එකක් දෙන්න කියලා. මම දැක්කා ඒක ඔබතුමාලගේ උදව් කරන පේජ් එක පළ වෙලා තිබ්බ පහුගිය අවුරුදු වල. ඒක ඊට පස්සේ අපිත් ඔයලා බැලුවා. ඒක ඕස්ට්‍රේලියාවේ පොතක පළ වෙච්ච එකක්. ඉතින් ඔන්න ඕක තමයි අධ්‍යාපනයේ විවේචනය. Tamanට ගොඩනගන මොකක් හරි කතාවක්. ඒක හදාගෙන මේ ජනතාව බය කරලා මිනිස්සුන්ට මේක කුණුහරුපයක් බවට පත් කරනවා. ඉතින් මෙන්න මෙහෙම පිරිසක් එක්ක අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කරන්න වෙනකොට චතුර මෙහෙම සැකසංකා හදනකොට අපිට සිද්ධ වෙනවා මේක යම් විශාල පියවරක්. අධ්‍යාපනය කියන එකේ මේ රටේ ජීවනාලිය වගේ දෙයක්. අපි හැමෝම එකෙන් ඉස්සරහට ආපු මිනිස්සු. මේ රටේ නිදහස් අධ්‍යාපනය කියන්නේ මේකේ මම හිතනවා මේ රටේ ලොකුම ඩ්‍රයිව් එකක. එතකොට එහෙම තැනකදී මේක මිනිසුන්ට සංවේදී, මේක ජනතාවට සංවේදී. එතකොට ඒකෙදි මේ වගේ සංවේදී තැනකින් මේකට අප්‍රෝච් කරලා විවේචනයක් කරනකොට බොරු විවේචන ගොඩනගනකොට අපි වක්කීතු ආණ්ඩුවක් විතර යම්කිසි කාලයක් ගත යුතුයි මේක ගැන 100% සැකේ තහවුරු කළ මේක වෙන්න.